ආයිබෝවන් Beyond the Truth YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඇමරිකානු අපරාධ ඉතිහාසයේ ඉතාමත්ම ප්‍රසිද්ධ දාම ඝාතකයෙකු ගැන. ඔහු නමින් එඩ්වඩ් ජේඩෝ ගේනිය. නමුත් ඔහු ඇමරිකාවේ ප්‍රසිද්ධ වූයේ ප්ලේන්ෆීල්ඩ් හි මස් කපන්නා ලෙස. The Butcher of Plainfield ලෙස. මොහුගේ නම චිත්‍රපට හා ත්‍රාසජනක කතා ලෝලීන්ට නම් අමුත්තක් නොවේ. නමුත් සිනමාවට ආභාෂය දුන් මේ සත්‍ය කතාවේ නිරවද කොතරම් බෙහෙසුණුද? මේ එඩ් ගේන් කියන්නේ 1906දී විස්කොසීන්හි ලා ක්‍රෝස් ප්‍රාන්තයේදී උපත ලැබූ අය. ඔහුගේ පවුල සාමාන්‍ය පවුලකට වඩා වෙනස්. එඩ්ගේ පියා ජෝර්ජ් ගේන් දුර්වල පෞරුෂයකින් හා මත්පැනට ඇබ්බැහි වූ අයෙක්. එඩ්ගේ සහෝදරයා හෙන්රි ගේන්. ජෝර්ජ් ගේන් පවුල පිළිබඳ සැලකිලිමත් වූ අයෙක් නම් නොවේ. ඒ වගේම ඔහු හැමදාම වගේ එඩ්ගේ මවත් සමග ආඩම්බර ඇති කරගත්තා. එඩ්ගේ මව ඔගස්ටා ගේන්. ඇය දැඩි අන්ධ ආගමික භක්තියක් සහිත දැඩි කාන්තාවක් වුණා. ඇය ලෝකයේ දුෂ්ට නරක තැනක් බවත් කාන්තාවන් යනු පාපයේත් උල්පතක් බවත් එඩිට නිතරම කියා දුන්නා. ඇය එඩ්ගේ කුඩා මිත්‍රයන්ට පවා දැඩි ලෙස දඬුවම් කළා. ඔහුගේ සියලු බලාපොරොත්තු සහ ආශාවන් පාපකාරීයයි කියා පැනවැදුණා. එඩ්ට කාන්තාවන් සමග වැඩි ආශ්‍රයක් හෝ ප්‍රේම සබඳතා ඇති කර ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඔගස්ටා මේ දෙදෙනාම සමාජයෙන් වෙන් කරගෙන ප්ලේන්ෆීල්ඩ් හි කුඩා ගොවිපලකට ගියා. මේ නිසා එඩ් හැදී වැඩුණේ තනිකමින් හා බියෙන්. ඔහු පාසලේදීත් දැඩි ලෙස සමච්චලයට ලක් වූ හුදකලා පුද්ගලයෙක් වුණා. ඔහුගේ සහෝදරයා වූ හෙන්රි මවගේ මතවලට විරුද්ධ වූ අයෙකි. හෙන්රි ඔගස්ටාගේ දැඩි පාලනය ගැන දැඩි ලෙස කනස්සල්ලට පත් වුණා. ඔහු නිතරම එඩ්ට උපදෙස් දුන්නේ මවගේ බලපෑම්වලට එරෙහිව නැගී සිටින්නට කියා සහ ඇගේ විකෘති අදහස් වලින් ඉවත් වීමට උත්සාහ කරන්නට කියා. මේ නිසා සහෝදරයන් දෙදෙනා අතර මෙන්ම හෙන්රි සහ ඔගස්ටා අතරද නිතරම ගැටුම් ඇති වුණා. හෙන්රි විශ්වාස කළේ ඔගස්ටා එඩ්ගේ ජීවිතය විනාශ කරන බවයි. 1940දී එඩ්ගේ පියා මිය යනවා. නමුත් ඊළඟ ඛේදවාචකය සිද්ධ වන්නේ 1944දී. එඩ්ගේ සහෝදරයා හෙන්රි ගොවිපලයත් වූ හදිසි ගින්නක් අතරතුර මිය යනවා. එඩ් සහ හෙන්රි දෙදෙනාම ගින්න නිවන්නට ගියත් හෙන්රිගේ සිරුර හමුවන්නේ ගින්න නිවී ගිය පසුවයි. හෙන්රිගේ බෙල්ලේ තැලීම් තුවාල තිබූ බවට සැක ඇති වුණා. එඩ්ට කිසිදු තුවාලයක් තිබුණේ නැහැ. හෙන්රිගේ මරණයට එඩ් සැක කළත් සාක්ෂි හමු නොවීම නිසා එඩ් නිර්දෝෂී වෙනවා. 1945දී ඔහුගේ ජීවිතයේ එකම ශක්තිය වූ ඔගස්ටා ගේන් මිය යනවා. එඩ්ට මේක දරා ගන්නට බැරි වෙනවා. ඔහුට ජීවිතයේ කිසිදු අරමුණක් නැති බව හා තනිකමක් ඔහුට දැඩිව දැනෙන්නට පටන් ගන්නවා. ඔහු සම්පූර්ණයෙන්ම හුදකලා වෙනවා. නිවසේ අනිත් කාමර අපිරිසිදුව තිබුණොත් ඔහුගේ මව ඔගස්ටාගේ නිදන කාමරය නොවෙනස්ව පිරිසිදුව තබා ගන්නවා. ඇගේ ඇඳ රෙදි ඇඳුම් පැළඳුම් සියල්ල තිබූ ආකාරයටම තබා ඒ කාමරයේ දොර වසා මුද්‍රා තබා හරියට සිද්ධ ස්ථානයක් වගේ තියාගන්නට පටන් ගන්නවා. එඩ් එම කාමරයට කිසිදා ඇතුළු වූයේ නැත. ඔහුගේ ජීවිතය තුළ මවගේ බලපෑම කොතරම් ප්‍රබල වීද යන්න මෙම ක්‍රියාවෙන් පෙන්වනු ලබනවා. 1947 වන විට එඩ්ගේ විකෘති මානසිකත්වය ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඔහු සොහොන් බිම් වලට රහසිගතව ගොස් මල සිරුරු ගොඩ ගන්නට පටන් ගන්නවා. ඔහු ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කළේ ඔහුගේ මව මිය ගිය වයසට ආසන්න වයසේ මිය ගිය කාන්තාවන්. රාත්‍රියේදී සොහොන් ගලවල් විවෘත කර මෑතකදී මිහිදන් කළ සිරුරු කීපයක් ගොවිපලට ගෙන ගියා. ඔහුට අවශ්‍ය වුණේ මවව යම් විදිහකින් ආදේශ කරන්නට හෝ නැවත නිර්මාණය කරන්නටයි. එඩ් මේ කාලයේදී මිනිස් දේහ ව්‍යූහ සහ නාසිවරුන්ගේ දරුණු ක්‍රියාකාරකම් ගැන තිබූ භීෂණ කතා කියවීමට දැඩි ලෙස ඇබ්බැහි වී සිටියා. මේවා ඔහුගේ මනසට සිරුර භාවිතා කිරීම පිළිබඳ විකෘති අදහස් ලබා දුන්නා. ඔහු මල සිරුරු ගෙදරට ගෙනත් ඒවා පුනර්ජීවනය කරන්න උත්සාහ කළා. ඔහු මිනිස් අවයවවලින් විවිධ භාණ්ඩ හදන්නට පටන් ගත්තා. එඩ්ගේ පාපොච්චාරණයට අනුව ඔහු 1954 සහ 1957 අතර කාලයේදී පමණක් මල සිරුරු 10කට අධික ප්‍රමාණයක් ගොඩගෙන තිබෙනවා. 1954 වන විට එඩ් සොහොන් හැරීමෙන් පමණක් සෑහීමකට පත් වුණේ නැහැ. ඔහුට ජීවත්ව සිටින පුද්ගලයන්ගේ සිරුරු හා අවයව අවශ්‍ය වුණා. මෙහිදී ඔහු ඉලක්ක කළේ ඔහුගේ මවගේ වයසට සමාන ශක්තිමත් පෞරුෂයකින් යුත් කාන්තාවන්. එඩ්ගේ පළමු ඝාතනය සිදුවන්නේ 1954 දෙසැම්බර් මාස 8 වන දිනයේ.
මේරි හෝගන් නම් 51 හැවිරිදි ප්ලේන්ෆීල්ඩ් නගරයට ආසන්නව පිහිටි හුදකලා බාර් එකක හිමිකාරිනියක්. එඩ් ඇයව හොඳින් දැන සිටි අතර ඇගේ දැඩි විවෘත ස්වභාවය ඔහුට ඔහුගේ මව සිහිපත් කළා. එඩ් එදින රාත්‍රියේ එම බාර් එකට ගොස් තිබුණේ තමාගේ කැලිබර් රයිෆලයද රැගෙනයි. තැබෑරුම සම්පූර්ණයෙන්ම හිස් වූ මොහොතක එඩ් මේරීට වෙඩි තබා ඝාතනය කළා. පසුව ඇගේ සිරුර එඩ්ගේ ට්‍රක් රථයට පටවාගෙන නිවසට ගෙන ගියා. පසුදින උදෑසන මේරි අතුරුදහන් වී ඇති බවත් තැබෑරුම් බිම හිලේ පැල්ලම් ඇති බවත් හමු වුවත් පොලිසිය එය සාමාන්‍ය අතුරුදහන් වීමක් ලෙස සලකා වැඩි දුරටත් අවධානය යොමු කළේ නැහැ. එඩ් පසුව ප්‍රකාශ කළා මේරිගේ හිස සහ අනිකුත් අවයව භාවිතා කර තමාගේ විකෘති නිර්මාණ සඳහා යොදාගත් බව. එඩ්ගේ දෙවන සහ අවසාන ඝාතනය සිදුවන්නේ 1957 නොවැම්බර් මස 16 වෙනිදාය. බර්නිස් වෝඩම් නැමැති 58 හැවිරිදි ප්ලේන්ෆීල්ඩ්හි ප්‍රධාන ද්‍රව්‍යාංක වෙළඳසැල් අයිතිකාරිනියක්. එදින වෙළඳසැල වසා දැමීමට ආසන්නව තිබියදී එඩ් එහි පැමිණියා. ඔහු ගොවිපලේ භාණ්ඩ කිහිපයක් ඉල්ලා පසුව හදිසිය බර්නිස්ව රයිෆලයකින් ඝාතනය කළා. ඇගේ මරණය සොරකමක් ලෙස පෙන්වීමට එඩ් මුදල් ලාච්චුව රැගෙන ගියා. නමුත් එහි ඇති වටිනාකම ගැන ඔහු තැකීමක් කළේ නැහැ. බර්නිස්ගේ සිරුර ඇගේ හිස ගසා ඉවත් කිරීමෙන් පසු එඩ් ඒ සූක්ෂම ලෙස ඔහුගේ ට්‍රක් රථයට පටවාගෙන ගොවිපල වෙත ගෙන ගියා. රාත්‍රියේදී වෙළඳසැල වසා නොතිබීම ගැන සැක කළ බර්නිස්ගේ පුතා වන ෆ්‍රැන්ක් වෙළඳසැලට පැමිණියා. ඔහුට බිම ලේ පැල්ලම් සහ කඩදාසි කැබැල්ලක් හමු වුණා. කඩදාසියේ තිබුණේ එදින දහවල් එඩ් කේන් විසින් ගෙවීමක් කළ බවට සටහනක්. ෆ්‍රැන්ක් වහාම පොලිසියට දැනුම් දුන් අතර ප්ලේන්ෆීල්ඩ්හි ෂෙරිෆ්වරයා සහ ඔහුගේ නියෝජිතයන් වහාම එඩ්ගේ ගොවිපලට ගියා. පොලිසිය එඩ්ගේ නිවසට ඇතුළු වූ විට දුටු දසුණු ඇමරිකානු අපරාධ ඉතිහාසයේම බිහිසුණු සොයා ගැනීමක් ලෙස සනිටුහන් වුණා. පොලිසිය පවා අතිශයින්ම කම්පනයට පත් වුණු දසුන් ඔවුන්ට දැක ගැනීමට ලැබුණා. වහාම ඔවුන්ට හමු වුණේ බර්නිස් වෝඩන්ගේ හිස කසා දැමූ සිරුරයි. එය උදරයෙන් විවෘත කර මුවෙකු එල්ලන ආකාරයට එල්ලෙමින් තිබුණා. නිවසේ විවිධ තැන්වල තිබී මිනිස් අවයව වලින් සාදන ලද භාණ්ඩ 15කට අධික ප්‍රමාණයක් හමු වුණා. ඒ අතර විකෘති ඇඳුම්, ගෘහ භාණ්ඩ, ආහාර භාජන, අනිකුත් භාණ්ඩ වැනි රාශියක් දේවල් හමු වුණා. විකෘති ඇඳුම් තලයට එඩ්ගේ ලිංගික විකෘතිතාවයන් සංසිඳවීමට ඔහු විසින් සකසන ලද සමහර කොටස් වලින් තනන ලද කාන්තා ඇඳුම් කට්ටලයක් සහ මිනිස් සමින් සෑදූ මුහුණු ආවරණයන් කීපයක් හමු වෙනවා. එමෙන්ම ගෘහ භාණ්ඩ ගණයට මිනිස් සමින් ආවරණය කරන ලද පුටු සහ ලාම්පු ආවරණ, පුටුවල ආසන මිනිස් සමින් සාදා තිබුණා. ආහාර භාජන ලෙස කාන්තා හිස් කවලින් තැනූ කෝප්ප සහ පාත්‍ර හමු වෙනවා. අනිකුත් භාණ්ඩ ලෙස මිනිස් තන පුඩු වලින් සාදන ලද පටියක්, කාන්තා යෝනි මාර්ග වලින් සෑදූ ලාම්පු ආවරණ සහ මේරි හෝගන්ගේ හිසේ කොටස්ද සොයා ගැනීමට හැකි වුණා. මේ සියල්ලෙන්ම එඩ් මියගිය කාන්තාවන් භාවිතා කර ඔහුගේ මවගේ ආධිපත්‍යය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කළ බව පැහැදිලි වුණා. එඩ් මේ දේවල් කළේ තමන්ගේ විකෘති ලිංගික හැඟීම් සංසිඳවීමටත් තමන්ගේ මවගේ ආධිපත්‍යය නැවත නිර්මාණය කරන්නට ඇත්තේ. ඔහුට මේවා මගේ කලාකෘති ලෙස හැඟෙන්නට ඇති. මේ දේවල් බොහෝමයක් මිනි වලවල් වලින් ගොඩගත් සිරුරු වලින් ගෙන තිබුණත් ඔහු පිළිගත්තා ඝාතන 2ක් සහ සිරුරු ගොඩ ගැනීම් 10කට අධික ප්‍රමාණයක් කළ බව. මේ සියල්ලම අනාවරණයෙන් පසුව පොලිසිය විසින් එඩ්ව අත්අඩංගුවට ගන්නවා. පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු සියල්ල පාපොච්චාරණය කළත් 1957 දී පළමු වරට අධිකරණය හමුවට පත් වූ විට ඔහු නඩු විභාගයට මුහුණ දීමට තරම් මානසික මට්ටමක සිටියේ නැහැ කියා තීරණය කළා. වෛද්‍යවරුන් ඔහුට සෙක්ෂුවල් සයිකෝපති යන තත්ත්වයන් තිබූ බව තීරණය කළා. ඔහු වහාම විස්කොසීන්හි මානසික රෝහලකට යොමු කරනවා. වසර 10කට පසුව 1968 දී ඔහුගේ මානසික තත්ත්වය යම් තාක් දුරට යහපත් වූ පසු බර්නිස් වෝඩන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු නැවත නඩු විභාගයකට මුහුණ දුන්නා. නඩු තීන්දුව වූයේ not guilty by reason of insanity. මෙම තීන්දුව නිසා එඩ්ට දඬුවම් නියම වුණේ නැහැ. නමුත් ඔහු තම ජීවිතයේ ඉතිරි කාලයක් ගත කිරීමට නියම වූයේ මානසික රෝහල් වලයි.
1954 දක්වා ඔහු විස්කොසීන්හි විවිධ මානසික රෝහල්වල රඳවා තබාගනු ලැබුවා. ඉන්පසුව 1984 ජූලි මස 26 වන දින එඩ්ගෙන් වයස අවුරුදු 78දී රෝහලේදීම මියයනවා. ඔහුගේ නිවසත් එහි තිබූ භාණ්ඩත් බිහිසුණු සිදුවීම් නිසා වෙන්දේසි කරන්නටවත් නොහැකි තත්ත්වයකට පත්වෙනවා. අවසානයේදී කින්නකින් එම නිවස විනාශ වුණා. රේන්ෆීල්ඩ්හි ජනතාවට අවශ්‍ය වුණේ මේ බිහිසුණු ඉතිහාසය නැවත කිසිදා මතකයට නොනැගෙන ලෙස මකා දමන්න. එඩ්ගෙන්ගේ කතාව ඇමරිකානු සංස්කෘතියට සහ සිනමාවට කළ බලපෑම අතිවිශාලයි. ඔහු නිසා සයිකොලොජිකල් හොරර් නමින් නව ප්‍රභේදයක් බිහි වුණා. 1960දී සයිකෝ මූවී එක නෝමන් බේට්ස් නම් චරිතය ඔහුගේ මව කෙරෙහි දැඩි ලෙස බැඳී සිටීම, ඇය මියගිය පසු ඇගේ අධිකාරී ස්වරූපය තුළ ජීවත් වීමට උත්සාහ කිරීම. The Texas Chainsaw Massacre මෙහිදී ප්‍රධාන දුෂ්ටයා වන ලෙතර්ෆේස් මිනිස් සමෙන් මුළු ආවරණය සාබාගෙන සිටිනවා. එඩ්ගෙන්ගේ නිවසින් ලැබුණු සාක්ෂි තමයි මේ චරිතයට කෙලින්ම ආභාෂය දී තිබෙන්නේ. The Silence of the Lambs 1991 ඝාතකයා වන බෆලෝ බිල් කාන්තාවන් ඝාතනය කරන්නේ ඔහුගේ සම ගලවා තුමක් මැසීමටයි. එඩ්ගෙන්ගේ කතාව අපිට වැදගත් පාඩම් කීපයක් උගන්වනවා. ළමා කාලයේ මානසික පීඩනයක්, දැඩි පාලනය සහ සමාජයෙන් හුදකලා වීම කෙතරම් බිහිසුණු ප්‍රතිඵල අත්කර දෙනවද? ඒ වගේම මානසික රෝග කියන්නේ කොතරම් බරපතල තත්ත්වයක්ද කියන එක මේකෙන් පෙන්නුම් කරනවා. මේ කතාව අහන ඔයාලට හැඟෙන්නේ මොකක්ද? ඔබ එඩ්ගෙන්ගේ කතාව තවත් දකින චිත්‍රපට මොනවද? ආදින් අපිට කමෙන්ට් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.